කොහොමද ඔයාලට අද සෙනසුරාදා දවසක්? 2025 සිංහල හින්දු අලුත් අවුරුද්දට අපි හැමෝම සූදානම් වුණා. අපි හැමෝම අලුත් වෙන්න උත්සාහ කරා. ඉතින් නැවත වතාවක් ඔයා අද නම් මගේ වීඩියෝ එකක් බලන්නේ ඔන්න ඔයාටම නැවත වතාවක් විශ් කරනවා. ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය සපිරි නිරෝගීමත් මානසික නිදහසින් පිරුණු බැඳීම් වල ආදරය වැඩි වෙන සුබම සුබ නව වසරක් වෙන්න කියලා බොහොම ආදරෙන් ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. මේ තියෙන්නේ මගේ shopping vlog එකක්. අලුත් අවුරුද්දෙන් පස්සේ මම සජෙස්ට් කරා අම්මත් එක්ක shopping කරන්න. අලුත් අවුරුද්දට කලින් shopping කළා. ඒ වුණාට මේ දැන් අපිට තවත් ගන්න මිස්සුණු සමහර දේවල් තියෙනවා. එතකොට අර new year rush එකත් එක්ක අපිට ඒ දවස්වල හැමදේම හොඳටම කරගන්න අමාරු වෙන්නේ. ගොඩාක් ක්‍රවුඩ් එක වැඩි නිසා. ඉතින් මේ ඊට පස්සේ සෙනසුරාදා දවසක මොකද අපිට වැඩට යන්න තිබුණේ සඳුදා. ඉතින් ඒ නිසා ඒකට අදාළ සාරි ජැකට්ස් ඒ වගේ වැඩ කීපයක් තිබුණා. ඒ ටික කරගන්න මේ විදියට අම්මත් එක්ක shopping කරන්න ඕනේ කියලා තීරණය කළා. මුලින්ම ගියා ගම්පහ කෙනෙක් නම් මේ තැන දන්නවා දැක්ක ගමන්ම beauty think lover එතනට ගිහිල්ලා පොඩි දේවල් ටිකක් තිබුණා ගන්න ඒ ටිකත් අරගෙන ඊට පස්සේ සලු පිළිසලට ගියා. එතන අපිට ඕනම මැටීරියල් එකක් අවශ්‍ය රෙදි ප්‍රමාණය යාරය මීටරය මීටර් 5-6 ඕන තරම් අපිට මිලදී ගන්න පුළුවන්. මේ තියෙන්නේ එතනට ගිහිල්ලා ඒත් ගියේ මොකක් හරි වැඩකට. ඒ කියන්නේ මොකද දෙයක් අපිට මේ සාරි ජැකට්ස් බලන්නද කොහෙද? මොකද මේක මේ වොයිස් ඕවර් කරන්නේ මම සතියකට විතර පස්සේ. ඒ නිසා මට මේ අර පැහැදිලිව මෙහෙමයි කියලා කියන්න මතක නැහැ. මොකද ඉතින් සාමාන්‍යයෙන් අපි දෙයක් ගන්න යන තැනින්ම ගන්නෙ නැහනේ. ඒ නිසා ඊට පස්සේ සාරි ජැකට්ස් බලලා මට මතක විදිහට මෙතන සාරි ජැකට්ස් තිබුණේ නැහැ. අපිට ඕන විදිහට ගන්න ඒ මැටීරියල්ස් තිබුණේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි සාරි එකක් අඳින කෙනෙක් නම් ප්ලෑන් කරනවනේ මම මේ සාරි එකට මේ වගේ ජැකට් එකක්. එතකොට ස්කර්ට් බ්ලවුස් ඔය මොන දේ අපි ඩ්‍රෙස් කරත් සාමාන්‍යයෙන් ගෑනු අය කාන්තා පාර්ශවයේ ටිකක් වැඩිපුර තමන්ගේ ඇඳුම් ගැන සැලකිලිමත් වෙනවනේ. ඉතින් ඒක ගැහැණු අය විතරක් නෙමෙයි දෙපාර්ශවයේ මෙහෙම වෙන්න ඕනේ. මොකද අපි මේ ජීවිත කාලය ඇතුලේ බොහොම ලස්සනට ඉන්න ඕනේ. ඊට පස්සේ සාරීස් බලන්න ගියා. කොහොමත් සාරි කීපයක් අරගෙන තිබුණේ. අර ඉතින් දැක්කම ආයෙ ගන්න හිතෙන මම ඊට කලිනුත් මගේ වීඩියෝස් වලදී කියලා දෙනවා මම ඉන්ට්‍රස්ටිංම දෙයක් තමයි සාරීස් කියලා කියන්නේ. මම දන්නේ ඒක මට මාර මාසයි සාරි දැක්කම මම විතරක් නෙමෙයි ගොඩක් අය එහෙම වෙන්නේ නැති. මං කිව්වේ මගේ විදිය. ඉතින් ඊට පස්සේ මෙතනදිත් මම සාරි දෙකක් විතර ගත්තා මට මතක විදියට. ඒකත් අරගෙන දැන් බලන්න මේ shops වල මේ සෙනග නැහැ. වෙනදා වගේ අර අවුරුදු කාලෙට මාර සෙනගක් ඉන්නේ. ඇත්තටම නිදහසේ මුකුත් කරගන්න බෑනේ. ඉතින් දැන් මෙහෙම ගියාම හරිය නිදහසකින් එක බලන්න පුළුවන්. අන්තික අපිට ටිකක් වැඩිපුර වෙලාවක් යනවනේ දෙයක් තෝරගන්නත්. ඉතින් අර නිදහස තියෙනවා. ඒ නිසා එතෙන්දිත් බොහොම කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න අම්මට පුළුවන් වුණා. මේ ෂොප් එකේදී මේ සාරි ජැකට්ස් වල රෙදි ගත්තා. අවශ්‍ය ඔක්කොම ටික ගත්තා. විශේෂයෙන් කියන්න ඕනේ දැන් මේ මාසේ තව දවස් කිහිපයකින් මට විශේෂ අවස්ථාවක් තියෙනවා. ඒ තමයි මගේ ළඟම යාළුවෝ කීප දෙනාගෙන් එක්කෙනෙක්ගේ වෙඩින් එක තියෙනවා. ඉතින් ඒකට සූදානම් වෙන්නත් තිබුණා. ඒකට සාරි ජැකට්ස් ගන්න තිබුණා අම්මට දෙන්නටම. ඒ වැඩේටත් එක්ක තමයි මේ ගිහිල්ලා මැච් කරලා ඉතින් වැඩ ගොඩයිනේ. ඉතින් ඒ ගැනත් කියන්න ඕනේ. මට යාළුවෝ ගොඩක් නැහැ. මම මේක හැමදාම වීඩියෝස් බලන අය දන්නවා. මම නිතර කියන දෙයක්. අතේ ඇඟිලි ගන්නටත් වඩා අඩුවෙන් තමයි මට යාළුවෝ ඉන්නේ. ඒකට හේතුව යහළුවා නැත්නම් මිත්‍රයා කියන කෙනා කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕනනේ. එතකොට දුක සැප මේ දෙකේදීම අපිත් එක්ක ඉන්න සැපේදී ඉඳලා දුකේදී අත්හරින කෙනෙක් නම් මෙයා යාළුවෙක් නෙමෙයි. ඉතින් ඒ වගේ යාළුවෝ ගොඩක් මට ඉඳලා තියෙනවා. හැබැයි අවසානයේදී අපිට තේරෙද්දී අපිට අත්දැකීම් ලැබෙද්දී මම අතේ ඇඟිලි ප්‍රමාණයටත් වඩා අඩු යාළුවෝ ප්‍රමාණයක් තෝරගෙන තියෙනවා. එතකොට මේ වෙඩින් එක තියෙන්නේ මගේ අවුරුදු ගානක ෆ්‍රෙන්ඩ්ෂිප් එකක්. grade 6 ඉඳන්. එතකොට එයාගේ තමයි වෙඩින් එක. එයාගේ ලස්සනම දවස. ඉතින් එදාට යන්න අපි සූදානම් වෙනවා. ඉතින් ඒ නිසා ඒකට අවශ්‍ය වැඩ වගේ කරත් එක තමයි මේ shopping කළේ. සාමාන්‍යයෙන් ඉතින් එක වැඩකට දැන් ෆන්ක්ෂන් එකක් නම් ඒ ෆන්ක්ෂන් එකට කලින් ඉතින් 3-4 පාරක් shopping කරනවනේ නේද? ඒ කියන්නේ අපේ විදිය. ඉතින් මේ මල් බැලුවා මම සාමාන්‍යයෙන් මේ shop එකට ගියොත් අනිවාර්යයෙන්ම යාළගේ third floor එක තනිකරම තියෙන මල් artificial මල් natural ඒවා නෙමෙයි. මල් ටිකක් ඉතින් බලනවා ඒවත් එක්ක ෆොටෝස් ගන්නවා. මොකද අර සෙනග අඩු නිසා කොහොමද නිදහසේ දේවල් කරගන්න පුළුවන් වුණා.
ඒ ටිකත් අරගෙන මේත් මොන හරි දෙයක් ගන්න තමයි ගියේ. මට මතක නෑ ගත්තද මොනවද ගත්තේ කියලා. අම්මටත් අවශ්‍ය දේවල් වගේක් තිබුණා වෙඩින් එකටයි. ඊට පස්සේ තව ගන්න අවශ්‍ය දේවල් ටිකක් තිබුණා. අපි ඒ දේවලුත් බැලුවා. මේව නම් බැලුවට ගත්තේ නැහැ. මේ අර දැක්කම ආසයි ලස්සනයි නිසා බලනවා. මල් තමයි ඉතින් ඇත්තටම ආසම දේ. අර අපි කියන්නේ දැකීමත් සතුටක් කියලා. රතු රෝස මල්. හරි කොහොම වුණත් වීඩියෝ එක අතර වාරේ කියන්න ඕනේ. අපි ගත වෙන මොහොත සතුටින් ගත කරන්න පුරුදු වෙන්න ඕනේ. මම විශ්වාස කරන දෙයක් තමයි අපි දැන් මේ මම කතා කරන විනාඩි 5-6 කියලා හිතන්නකෝ. මේ කාලය තුළ අපි සතුටින් ඉන්න ඕනේ. මොකද ගත වුණු කාලය අපිට ආයෙ ගන්න බෑ. ඔබටත් අත්දැකීම් ඇති ඒ ගැන. පසුතැවිලි වෙනවා හැර වෙන කරන්න දෙයක් නැති වෙනවා. ඉතින් ඒ නිසා හැම ගත වෙන මොහොතක්ම සතුටින් නිදහසේ ධනාත්මක චින්තනයෙන් යුක්තව ජීවත් වෙන්න අපි උත්සාහ කරමු. ඔය කිව්වට මටත් අමාරුයි එහෙම කරන්න. දුක හිතෙන අවස්ථා ඕන තරම් තියෙනවා. තරහ යන අවස්ථා ඕන තරම් තියෙනවා. හැබැයි ඉතින් හැමතිස්සෙම අර විදියට හිතන්න ඕනේ. ඊට පස්සේ මේ අම්මට සාරි බ්‍රෝචර්ස් බලන්න තිබුණා. අපි ඒ වැඩේටත් ගියා. ඒත් අර ෂොප් එකේම තමයි. ඒකේ සාරි තිබුණු ෆ්ලෝර් එකට උඩින් තියෙන ෆ්ලෝර් එක. මට මතක 3rd floor වගේද කොහෙද මල් තිබුණු පැත්තේ. ඔව් මතක නෑ හරියටම කොහොමද කියලා. කොහොම හරි ඒ ෂොප් එකේම තමයි. ඉතින් මේ විදිහට තමයි මගේ අම්මත් එක්ක මම shopping කළේ. ඊට පස්සේ අපි දෙන චුට්ටක් මොන හරි බොන්න ඕනි කියලා හිතලා එතනට ගියා. ඊට පස්සේ අන්තිමට මේ vlog එක ඉවර කරන්නේ මම සැලොන් එකට ගියා. පොඩි වැඩ වගේ එකට. මොකද අපිට මන්ඩේ වැඩට යන්න තිබුණු නිසා සූදානම් වෙන්න ඕන. ඒ හැම දෙයකම. එහෙනම් අලුත් vlog එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්. සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම.